2024 නොවැම්බර් මාස 24 වන ඉරුදින සබත් දේව මෙහෙය තුලදී දේවගති ලුෂාන් ධම්මික තුලින් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් දේශය සහ අනෙකුත් දේශයන් ගැන හෙළි කළ අනාවැකි. ඊශ්‍රායල් එරෙහිව කරන යුද්ධයන් සඵලවත් වෙන්නේ නැහැ. සම්පූර්ණම එක රටක් තියෙනවා. ඒ රට සම්පූර්ණයෙන්ම මුළුමනින්ම විනාශ වෙලා යනවා. සටන් දිනෙන් පස්සේ ශිකාන බකතෝ රේඛාමාසේ ඒ රටේ සම්පූර්ණම දරුවන් ගෙනලා ඕය විනාශ වෙලා ඒ රට අත්පත් කරගත්තායි කියන ඒ හඬ ඇහෙන යන කාලය වැඩි ඈතක නෙවෙයි. ඒක අල්ලගන්න ඊශ්‍රායලයේ රටයි. ඒ රට සම්පූර්ණයෙන්ම රාජ්‍යයක් අල්ලගන්න යනවා. ශිකාන බකතෝ රේඛාමාසේ රාඛතෝ රේඛාමාශන්තෝ ඔටේ දේව නැගිට රටකින් එක රටක් සම්පූර්ණයෙන්ම ගොඩනැගිලි ඔක්කොම සුන්නතුල්ලේලා වැඩිලා දරුවන් ඉඳලා ඔක්කොම විනාශ වෙන්න යනවා. ශිකාරබකන්තෝ රේඛාලාවශී ඒක වැඩි ඈතක නැහැ. ඒක වෙන්න මම ස්වාමීන් වහන්සේ කියනවා විනාශයන් වැඩි දරුවෝ ආරක්ෂා කරන්න මනුෂ්‍ය ආරක්ෂා කරන්න කියලා මට මේ යුද්ධේ නවත්තන්න බෑ. මට මේ යුද්ධේ නවත්තන්න බෑ. හැබැයි දෙවියන් වහන්සේ පුළුවන් මේ යුද්ධේ නවත්තන්න. ඒ යුද්ධේ විනාශය නවත්තන්න. රාකදොල්ලේ විලක් වෙලා තමයි આવතින්නේ. ස්පිරිතාල දෙකක් කැඩෙන්න යනවා. මේ වගේ නිසා ශිදාන බකන්තෝ එක රටක් කන්න නැතුව දුක් විඳිනවා. හොඳට නැගිට රටක් කන්න නැතුව ඒ රට සම්පූර්ණයෙන්ම වැටෙනවා. සරකන්තෝ රේඛාලාවශන්තෝ රේඛාලාවශිඛාරබකන්තෝ ඊජිප්තුව ගැන ස්වාමීන් වහන්සේ කතා කරනවා. ඒ රටේ බොහෝ දේවල් වෙන්න තියෙනවා කියනවා ස්වාමීන් වහන්සේ. රේඛාන්තෝ රේඛාලාවශරකන්තෝ රේඛාලාවශන්තෝ රේඛාලාවසේ ශිඛාරබකන්තෝ රාඛතා රේඛාලාවශේ රිබාමශිඛාරබකන්තෝ දුක, ගාවිනාව, වේදනාව, රෝගවලින් මිදීමටත් අනාගත වාක්‍ය අත්දකින්නටත් සෑම ඉරුදිනකම උදෑසන 11:30ට අබායා ගොඩනැගිල්ල නොම්බර 84 පල්ලි වීදිය පාර කොම්පඤ්ඤ වීදිය. එහෙයවීම දේවගති ලුෂාන් ධම්මික.